මුල් අවුරුද්ද තමයි අංශභාග රෝගියෙක්ගේ හොඳටම ප්‍රතිඵල කියන්නේ සාමාන්‍ය හොඳට ප්‍රතිඵල ගන්න පුළුවන් කාලය. දැන් උස්සගෙන එන රෝගියා සති දෙකකින් එනකොට ඇවිදගෙන අපි ළඟට එන තත්ත්වයට හදන්න පුළුවන් සමහර රෝගීන්ගේ. අංශභාග රෝගය කියන එක වෛද්‍යවරයාට විතරක් සම්පූර්ණ හොඳ කරන්න පුළුවන් රෝගයක් නෙවෙයි. අර ඇවිද ගන්න බැරුව උස්සගෙන 4 දෙනෙක් උස්සගෙන ආපු කට්ටිය බොහොම කෙටි කාලෙකින් සුවය ලබලා ඇවිල්ලා මේ පෙද මහත්තයා බුදු වෙන්න ඕනි කියලා වැඳලා යන අවස්ථා දැකලා තියෙනවා. පස්සල වෙදගෙදර වැඩසටහනත් එක්කයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ගොඩක් දේවල් YouTube නාලිකාව හරහා මේ වෙනකොට ආයුර්වේදයේ මූලික සංකල්පයේ ඉඳන් ආයුර්වේදයේ එහෙමත් නැත්නම් හෙළවෙදකමේ ගොඩක් තැන් අපි මේ නාලිකාව හරහා අපේ වචනෙන් කියනවා නම් ටච් කරලා තියෙනවා. ඉතින් මේ අතරේ ගොඩක් කලාවට ලෙඩ රෝග ගැන කතා බහ කළා. අදත් ඒ වගේම මේ සමාජයේ බහුලව නැතත් ගොඩක් අහන්න දකින්න තියෙන ලෙඩ රෝගයක් ගැන තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අහලා තියෙනවා පැරලයිස් වෙනවා. එහෙම නැත්නම් අංශභාග රෝගය ගැන විශේෂයෙන්ම මේ බානගල වෙද පරම්පරාව ගැන කතා කරනකොට අතීතයේ ඉඳලා සුවිශේෂී දක්ෂතාවයක් වෙද පරම්පරාව පෙන්වලා තියෙනවා මේ අංශභාග රෝගය සුවපත් කිරීම සම්බන්ධයෙන්. මාත් මේක ගැන හොයාගෙන යනකොට ලිපි කිහිපයක්ම කියුවා බානගල වෙද පරම්පරාවේ අතීතයේ මේ සම්බන්ධයෙන් ගොඩක් තොරතුරු තියෙනවා. ඒක නිසාම අපි හිතුවා ටිදිර බානගලත් එක්ක අපේ ඩොක්ටර්ත් එක්ක කතා කරන්න මේ අංශභාග රෝගය ගැන. ඩොක්ටර්, අංශභාග රෝගයක් හැදෙන්නේ ඇයි? මුලින්ම අපි එතනින් පටන් ගමු. අංශභාග රෝගයක් හැදෙන්න කරුණු කීපයක් තියෙනවා. හේතු වෙන කරුණු. මුලින්ම අපිට කියන්න පුළුවන් සාමාන්‍ය 80%ක විතරම ඕක තමයි ගොඩක් වෙලාට වෙන්නේ. රුධිර නාල අවහිරවීමක්, ඒ කියන්නේ ලේ කැටි හිරවීමක් වගේ හින්දා මොලේ එක පැත්තකට රුධිරය සහ ඔක්සිජන් සැපයීම අඩාල වෙනවා. ඒ අඩාල වීමෙන් අංශභාග රෝගය ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රුධිර නාලිකා පිපිරීමෙන්. එතකොට අර රුධිරය ගලා යාමක් සිදු වෙලා ඒකෙන් අංශභාග රෝගය ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කියන්නේ පිටින් වෙන්න පුළුවන් එක හේතුවක් තමයි වැටිලා හරි ඒ වගේ දෙයකින් කොන්දට හරි මොළයට හරි හානි සිදු වීමෙන්. ඒ කියන්නේ සුසුම්නාවට හෝ මේ මොළයට හානි සිදු වීමෙන් අංශභාග රෝගයක් ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් එන මූලික ප්‍රශ්නය තමයි අංශභාග රෝගියෙක්ව 100%ක් සුව කරන්න පුළුවන්ද? අංශභාග රෝගියෙක්ව සාමාන්‍ය අංශභාග රෝගියෙක්ගේ මුල් අවුරුද්ද ගත්තොත් මුල් අවුරුද්ද තමයි අංශභාග රෝගියෙක්ගේ හොඳටම ප්‍රතිඵල කියන්නේ සාමාන්‍ය හොඳට ප්‍රතිඵල ගන්න පුළුවන් කාලය. පළවෙනි මාස 3-6 කාලේ ඉක්මනටම ප්‍රතිඵල හම්බ වෙනවා. ඒ කාලේට තමයි පුළුවන් තරම් මහන්සිලා වෙදකම් ටික හොඳට කරලා වෙදකම රෝගියාගේ උනන්දුව ඒ ටික ඔක්කොම තියෙන්න ඕනේ. ඒ ටික හොඳට උපරිමයෙන්ම ඒ සම්පත්දායකත්වයේ දීලා ඉවරලා මේ කරන්න පුළුවන් නම් ඒ පළවෙනි මාස 3-6 කාලේ තමයි උපරිම ප්‍රතිඵල එන්නේ. ඊතුරු මාස 6 ප්‍රතිඵල එනවා. හැබැයි අර පළවෙනි මාස 3-6 කාලයට වැඩිය ප්‍රතිඵලයම පොඩ්ඩක් මන්දගාමී. පළවෙනි අවුරුද්ද ඇතුළත සාමාන්‍ය අංශභාග රෝගියෙක්ව හොඳටම හොඳ කරන්න පුළුවන්. ඒ කියන්නේ ආයිත් නැකිටවලා ඇවිද්දවන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ඒක රෝගියන්ගෙන් රෝගියට වෙනස් වෙනවා. සමහර වෙලාවට දැන් අද අපි ළඟට එන රෝගියා තව සති දෙකකින් එනකොට දැන් උස්සගෙන එන රෝගියා සති දෙකකින් එනකොට ඇවිදගෙන අපි ළඟට එන තත්ත්වයට හදන්න පුළුවන් සමහර රෝගීන්ගේ. සමහර රෝගීන්ගේ ප්‍රතිඵල එන හිමින් තමයි ප්‍රතිඵල එන්නේ. ඒකට රෝගියාගේ ශරීර ශක්තිය, රෝගියාගේ උනන්දුව, ඖෂධ, ඊට පස්සේ හෙදකම් කියන්නේ මේ රෝගියව බලා ගන්න ඉන්න කට්ටියගේ උනන්දුව, ඒ හැමදේම බලපානවා. අංශභාග රෝගය කියන එක වෛද්‍යවරයාට විතරක් සම්පූර්ණ හොඳ කරන්න පුළුවන් රෝගයක් නෙවෙයි. හෙදකමත් බලපාන. හෙදකම රෝගියාගේ උනන්දුව විශේෂයි. එතකොට මේ අංශභාග රෝගියෙක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දැන් අපි කිව්වා මේ පළවෙනි අවුරුද්දේ ලේසියි කියලා. සාමාන්‍යයෙන් ඩොක්ටර්ගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක දැන් වෙද පරම්පරාවක් නියෝජනය කරලා මේ දේවල් හැමතිස්සෙම දැකලා කරලා තියෙනවා පොඩි කාලේ ඉඳන්. කොච්චර කල් විතර උපරිමේ වගේ බේත් කරන්න ඕනේද ප්‍රතිඵල? මම ඉස්සෙල්ලා කිව්වා වගේම සමහර අංශභාග රෝගීන්ට මේ පළවෙනි බේත් මේ කියන්නේ අපි දැන් දවස් 12කට බේත් දෙනවා නම් ඒ පළවෙනි දවස් 12න් පස්සේ රෝගියා ඊළඟ පාර එන්නේ සාමාන්‍ය මට්ටමට ගොඩක් දුරට ඇවිල්ලා.
ඒ වගේ ඉක්මනට හොඳ වෙන රෝගීන් ඉන්නවා, කල්ගිල්ල හොඳ වෙන රෝගීන් ඉන්නවා. අර මේ රටාට මෙච්චරයි මේ රටාට මෙච්චරයි කියලා කියන්න බෑ, ඒක අමාරුයි. අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් අන්තර්ජාලය එහෙම සැරිසරනකොට තියෙනවා මෙච්චර කාලෙකින් නැකිටවනවා මෙන්න මේ ඒ දේවල් බොරුද ඇත්තද? එහෙම පුළුවන් නම් හොඳයි. ඉතින් අර අන්තර්ජාලයට දාලා පුදුම හිතන කතා කියන කට්ටියක් ඉන්නවා. ඒක මට කියන්න බෑ. අපි කරන ක්‍රමය තමයි මම මේ කිව්වේ. මේ පරණ අත්දැකීම් ගත්තොත් එහෙම දැන් විශේෂයෙන්ම මේ බානගල වෙද පරම්පරාව ගත්තොත් එහෙම මේ ශාස්ත්‍රයට ගොඩක් ප්‍රගුණතාවයක් දක්වලා තියෙනවා. පොඩි කාලේ ඉඳන් ඒ අත්දැකලා තියෙන අත්දැකීම් මෙහෙම කොහොමද? ඒක නම් ඒ කියන්නේ හරිම කියන්නේ මම වෙදකමට යොමු වෙන්නත් එක හේතුවක් ඒක. මගේ දැන් තාත්තගේ පරම්පරාව බානගල වෙද පරම්පරාව, අම්මගේ වෙද පරම්පරාව, පස්යාලේ හිඟුල වෙද පරම්පරාව. ඔය දෙකම පක්ෂාඝාත කියන්නේ අංශභාග රෝගයට හරිම ප්‍රසිද්ධ වෙද පරම්පරා දෙකක්. මගේ සීයා මේ ධර්මදාස රද්දල්ගොඩ වෛද්‍යාචාර්යතුමා ඒ දෙන්නගෙම මම දැකලා තියෙනවා. ඉතින් මගේ තාත්තගේ සහ සීයාගේ දෙන්නගේ ළඟටම අර ඇවිද ගන්න බැරුව උස්සගෙන 4 දෙනෙක් උස්සගෙන ආපු කට්ටිය බොහොම කෙටි කාලෙකින් සුවය ලබලා ඇවිල්ලා මේ වෙද මහත්තයා බුදු වෙන්න ඕන කියලා වැඳලා යන අවස්ථා දැකලා තියෙනවා. ඒක දැක්කහම ඒ වෙදකම ඉගෙන ගන්න හරි ආස හිතෙනවා. ඒ කියන්නේ මොකක් හරි රස්සාවක් තියෙනවා නම් මම මේ මුදල් මූලික කරගෙන නෙමෙයි මම කියන්නේ. බුලත් අතකුත් දීලා වැඳලා මුදලුත් දීලා යන රස්සාවක් ඒකම ගොඩක් වෙලාට වෙදකම. පොඩි කාලේ ඒව දැකලා තමයි ආසාව මුලින්ම ඇති උනේ. ඔව් අනිවාර්යයෙන්. ඉතින් ලොකු දැන් මේ අංශභාග රෝගී ගැන කතා කරනකොටම මේ කතා කරන්න හිතුවා මේ ලොකු වෙලා දැන් ඔබ මේ සම්බන්ධයෙන් පරම්පරාවෙන් දැනුම අරගෙන ඊට පස්සේ නියමිත ඉගැන්වීමක් යටතේ තමයි මේ වෘත්තියට ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ වෙද පරම්පරාව ඊළඟ පරපුර නියෝජනය කරලා. එතකොට මේ දැනගන්න කැමතියි ડોක්ටර් දැන් මේ ගොඩක් ආයුර්වේදයේ හෙළවෙදකම මේ හැම එකක්ම බද්ධ වෙලා තියෙන මේ ගස්වැල් එක්කනේ. දැන් මේ වගේ රෝගයක් අංශභාගයේ වේවා මොකක් හරි රෝගයක් ඇත්තටම දැන් සමහර වෙලාවට පුදුමයි. දැන් අපි ඇගේ ඇතුලේ අපි බාහිරෙන් තියෙන එකක් නම් අපිට විශ්වාස කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ගහක කොළයක් තියලා ඒක මේ අභ්‍යන්තරෙන් තියෙන රෝගයක් උනත් සුව කරන්න මේ ගස් වලට තියෙන හැකියාව ගැන මෙහෙමයි. ඕක කියන්නේ ගස්වැල් වලට හැකියාව ඖෂධයක් විදිහටයි මානසික විදිහටයි. ඒ කියන්නේ මානසික පාරිසරික බලපෑම් කියන එක කොටස් දෙකකට බෙදලා පෙන්වන්න පුළුවන් අපිට. ඖෂධයක් හිතමුකෝ දැන් කොහොඹ කියලා. කොහොඹ ශාකය විෂ බීජ නාශකයි. ඒක ඖෂධීය ගුණේ. පාවට්ට කැස්සට සෙමට හොඳයි. ඒක ඖෂධීය ගුණේ. ඒ වගේම දැන් අපි හිතනවා නම් මොකක් ශ්වාස රෝගයෙන් පෙළෙන පුද්ගලයෙක් හොඳ හරිත වටපිටාවක හොඳට මේ හුස්ම ගන්න පුළුවන් හොඳ කියන්නේ වටපිටාවක ඉන්නවා නම් ඔහුට එම රෝගය ඇතිවීමට තියෙන ඉඩකඩ හරිම අඩුයි. ඊට අමතරව දැන් අපි අපේ වටපිටාව හරි ලස්සනට ගස් කොළන් වැවිලා ඔහොම තියෙනකොට අපිට හිතට අපේ මනසට ඒ කියන්නේ අපේ මනසට S2කට එන මේ ලැබෙන ඒ දේත් එක්ක අපේ මානසික පීඩනය ඒ කියන්නේ මේක බලන ඕන කෙනෙක් දන්නවා අපි අපේ මනස ලෙඩ වුණොත් අපේ ඇඟට කලින් මනස වැටෙනවා. මනස ලෙඩ වුණොත් අපි ඇඟට කොච්චර බේත් බිව්වත් වැඩක් නැහැ. මනස සුවපත් කරන්න තියෙන හොඳම ඔසුවක් තමයි පරිසරයේ ගස් කොළන්. ඒකෙන් අපේ තියෙන මේ මානසික පීඩනය කියන එක ආතතිය ඒ දේවල් නැතරම නැති කරන්න පුළුවන්. ඒ කියන්නේ අංශභාග රෝගයෙන් නෙවෙයි ඕන රෝගියෙක් ගස් කොළන් එක්ක ඉන්නවා නම් සනීප වීමේ ප්‍රවණතාවය ටක් ගාලා අනිවාර්යයෙන්ම. ඉතින් හොඳ කතා බහක් මේ විදිහට අද දවසේ වැඩසටහන නිමාවට පත් කරනවා. තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අර හැමදාමත් කියන වගේ කමෙන්ට් සෙක්ෂන් එකකින් අපිට කමෙන්ට් කරන්න. ඒ හැම දෙයක් ගැනම අපි හොයලා බලලා උත්තර ලබා දෙන්න බලාගෙන ඉන්නවා. එහෙනම් ඉතින් ඊළඟ වැඩසටහනෙන් නැවතත් හම්බ වෙමු. සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් හැම එකක්ම ලයික් කරලා ෂෙයා කරලා මේ දැනුම තව කෙනෙකුට ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම
උදව්වක් දෙන්න. මොකද මේ වගේ දැනුම ඇත්තටම අද කාලේ ගොඩක් වෙලාවට ෂෙයා වෙනවා අඩුයි. ඒක නිසා මේ දැනුම ෂෙයා කරලා විශේෂයෙන්ම සබාදහම කියන දේත් එක්ක මනුස්සයාගේ බැඳීම කොච්චරද කියලා පෙන්වන්න මේ දේවල් ෂෙයා කරලා අපිට උදව්වක් වෙන්න. බොහොමත් ස්තුතියි මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා හිටියට.